කාලය ගෙවිලා ගිහින් ඔන්න ඉතින් ජුනි මාසෙත් උදා වුණා. ජුනි පළවෙනිදා අපිට නම් චුට්ටක් විශේෂ දවසක් වුණා. ඒ තමයි මගේ මහත්තයාගේ තාත්තගේ උපන්දිනේ. එයාට ජුනි පළවෙනිදාට අවුරුදු 80ක්. ඉතින් එදා දවසේ අපි ඉතින් හවස ගියා පන්සල්. අපි ගියේ මේ පිට්ටුපල මහමෙවුනා අසපුවට. මං කලින් පාරේ යනකොට නම් මේ කළුතරියා කටයුතු කරමින් පැවතුනේ. දැන් නම් ගොඩාක් ලස්සනට හදලා. ඉතින් මට හිතුණා ඔයාලටත් බලන්න වීඩියෝ ටිකක් අරගෙන එන්න ඕනේ කියලා. ඔයාලා සමහර විට ගිහිල්ලත් ඇති. ගිහිල්ලා නැත්තම් විවේකයක් තියෙන වෙලාවක යන්න. හැබැයි පොය දවසට නම් ගොඩක් සෙනග ඉන්නවා. ඉරිදා දවසකට හරි සතියේ මැද දවසක හරි යන්න පුළුවන් නම් නිදහසේ ටිකක් ඉඳලා වැඳලා එන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් හිත නිවන තැනක් මෙතන. මං හරිම ආසයි මේ උඩට ගියාම චෛත්‍ය උඩ. එතන නම් හරිම ලස්සනයි. මෙතෙන්ට ගියාම නම් ඉතින් කාලය ගත වෙනව දැනෙන්නෙම නෑ. ඒ තරම්ම හිත නිවන තැනක්. මං හරි ආසයි මෙතෙන්ට වෙලා ගොඩක් වෙලා ඉන්න. මේ බුද්ධ ප්‍රතිමා වල තියෙන්නේ මොකද්ද අමෝතම ලස්සනක්. හිත නිවිලා යනවා. ඉතින් ඔයාලා ඉඩක් ලැබුණු වෙලාවක ගිහිල්ලා බලන්නකෝ. ගොඩාක් හොඳයි හැන්දෑ වෙලාවක යනවා නම්. ඒ වෙලාවට හරිම ලස්සනයි මෙතන. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.